ආයුබෝවන් සියලු දෙනාටම අද අපේ හිත රිදවන තරු වැඩසටහනත් එක්ක එකතු වෙන්නේ මේ රටේ බොහොම ජනප්‍රිය චරිතයක්. ඒ තමයි ඔබ කවුරුත් දන්න රන්මලී කොඩිතුවක්කු මහත්මිය. ආයුබෝවන් ඔබතුමියට. අපි හැමෝම දන්නේ ඇයව කොඩිතුවක්කු නංගි කියලා. ඔයා මාත් එක්ක විහිළු කරන්න එපා. සමාවෙන්න මහත්මිය. එදා මොකද ඇත්තටම වුනේ? ලයිසන් එක අතේ තියෙන්නේ නැති වෙලාවෙදි මාව ඇල්ලුවා. ඒ කියන්නේ තනීර කපලා. තනීර කපුවේ නෑ කොට කෙටීර කපුවේ. ඒ වුණාට මේ හැමෝම කියන්නේ එදා ඔබතුමිය තනීර කපුවා කියලානේ. මම තනීර කපුවා කියලා ඔයාලා ඔක්කොමලටම ප්‍රශ්නයක් වෙනවා. එදා අපි දැක්ක විදිහට මහත්මිය මොනවා හරි ඩොකියුමන්ට්ස් වල යම් කිසි අඩුවක් වුණාද? මේ මොනවද මගේ ඩොකියුමන්ට් අඩු? දන්න එදා ඒ වුණාට ඔබතුමියගේ කිව්වේ නම් එහෙමයි. මේ මට ඔක්කොම ඩොකියුමන්ට් තියෙනවා වාහනේ. ඒ කියන්නේ ඔබතුමිය ගාවේ ඩොකියුමන්ට්ස් ඔක්කොම දැන් තියෙනවා. ඔයා නිකන් ලැජ්ජ වෙන්න එපා. අපිට දැන් ආවොත් එක බලන්න පුළුවන්ද? නෑ දෙන්නේ නෑ මං කිව්වේ අපිට ඒ ඩොකියුමන්ට්ස් ටික ගෙනල්ලා පෙන්නන්න පුළුවන්ද? නෑ දෙන්නේ ඒ කියන්නේ ඔබතුමිය ගාව මොන හරි ඩොකියුමන්ට්ස් අඩුයි කියන එකනේ. මොනවද මගේ ඩොකියුමන්ට් අඩු? මට ඔක්කොම ඩොකියුමන්ට් තියෙනවා වාහනේ. අපි එක පැත්තකින් තියමුකෝ. එදා සුදු හිර කපලා යම්කිසි වැරද්දක් ඔබතුමිය අතින් වුණානේ. මම කිසිම වරදක් කළා නෑ. ඒත් ඇත්තටම වැරද්දක් වුණා වගේ අපි දැක්කනේ. මොනවද මම කරපු වැරද්ද? හරි රන්මලි මහත්මිය අපි ඒ කතන්දරේ පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. එදා ඔබතුමිය අර අහුවෙච්ච වෙලාවේ බොහොම හයියෙන් අර කාගෙද නමක් කියලා කෑ ගැහුවේ. ඒක නම් හරිම අලංකාරයි. හරිම උත්කෘෂ්ටයි. මේ ප්‍රේක්ෂක ජනතාව ඒකෙන් පිනා ගියා. ඔබතුමියට පුළුවන් ද නැවත වාරයක් ඒ කෑ ගහපු විදියට පොඩ්ඩක් කෑ ගහලා පෙන්නන්න. දේවා රන්කොන් කොඩිතුවක්කුගේ නංගි. අර ඊට පස්සේ අර හයියෙන් තව සද්දෙන් දැන් මේකත් පොඩ්ඩක් පෙන්නන්නකෝ. හරිද? හරි. බොහොම ස්තුතියි ඔබතුමියට. කොඩිතුවක්කු මහත්මිය ඒ කොඩිතුවක්කු කියන්නේ ඔබතුමාගේ කවුද? මගේ අයියා. එක කුස උපන් අයියාද? නෑ. හරි කොඩිතුවක්කු මහත්මිය මේ ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් ඔබතුමියට තව මොන හරි දෙයක් කියන්න තියනවද? කිසිම වැරදක් කළා නෑ. හරි. එතුමිය කියන විදිහට එතුමිය කිසිම වැරද්දක් කරලා නෑ. අපි එහෙම හිතමු. මේ මොනවද මම කරපු වැරද්ද? හරි. එතුමිය කියන විදිහට එතුමිය කිසිම වැරද්දක් කරලා නෑනේ. අපි ඇත්තටම එහෙනම් එතුමිය කියන්නේ එහෙම විශ්වාස කරමු. මම කිසිම වැරද්දක් කළා නෑ. හරිද? සමාවෙන්න මහත්මිය. එදා ඔබතුමිය ඒ සිද්ධියෙන් පස්සේ ගෙදෙට්ට දුරකථනයෙන් කතා කරානේ. එතකොට මොකද්ද ගෙදර අය කිව්වේ? කිව්වා මට ෆෝන් එකෙන් ප්‍රශ්නයක් නෑ මිස්. හරි මහත්මිය. එහෙනම් අපි අද මේ අපේ හිත රිදවන තරු වැඩසටහන අවසන් කරන්න යන්නේ. ඔබතුමියට බොහොම ස්තුතියි අපිත් සමග සම්බන්ධ වුණාට. ඔබතුමියට අපි ප්‍රාර්ථනා කරනවා නැවතත් ඒ වගේ අවස්ථාවක මේ ප්‍රේක්ෂක මහජනතාව පිනා යන විදියට කතා කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඔබතුමියට එහෙනම් බොහොම ස්තුතියි මේ වැඩසටහන සහභාගී වුණාට. ඇත්තටම මහත්මිය මගේ එක කනක් දැන් ඇහෙන්නෙත් නෑ වගේ. හරි මම බලාගන්නවා අද එක.